රාවණ රජතුම. ඔහු සැබෑවටම යක්ෂයෙක්ද? නැත්නම් ඉතිහාසයෙන් හිතාමතා මකා දමා ඇති මහරජෙක්ද? අපට ඉගැන්වූ කතාව සැබෑ සත්‍යද? නැත්නම් ජයගත් පාර්ශවයේ ලියාගත් කතාව විතරක්ද? විජය කුමාරයාගේ පැමිණීමට බොහෝ කලකට පෙර මෙම දූපත හෙළදිව ලෙස හැඳින්වුණා. එය අල්ප සංවර්ධිත භූමියක් නොවේ. එය සංස්කෘතියෙන්, විද්‍යාවෙන්, දැනුමෙන් පොහොසත් වූ බලවත් රාජ්‍යයක්. එම රාජ්‍යයේ රජු රාවණ රජු. රාවණ රජු යක්ෂයෙක් නොවේ. යක්ෂ කියන වචනය රකුසෙක් කියන අර්ථයෙන් භාවිතා වුණේ නැහැ. එය එදා කාලයේ උසස් විද්වත් මහත්මයා ජනකොටසක් හැඳින්වීමට භාවිතා කළ නාමයක්. රාවණා රජු විශිෂ්ට විද්වතෙක්. ආයුර්වේදයේ, ජ්‍යොතිෂයේ, සංගීතයේ, දර්ශනයේ මෙම සියලු ක්ෂේත්‍රවල ඔහු අසංසම කෙනෙක්. රාවණ සංහිතාව ඔහුගේ ගැඹුරු විද්‍යාත්මක දැනුමට අදත් සාක්ෂියක්. බොහෝ ක්ෂේත්‍රවල ඔහු පුරෝගාමියෙක්. ඔහුගේ බුද්ධිය ජනතාව සමෘද්ධියට නියම කළා. රාවණ රජු සතුව තිබූ තාක්ෂණය අදටත් අභිරහසක්. ප්‍රසිද්ධ දඩු මොණරය එය ගුවන් යානයක්ද? නැත්නම් අහිමි වූ උසස් තාක්ෂණයක්ද? පුරාණ ග්‍රන්ථ කිහිපයක ගුවන් මාර්ගයෙන් ගමන් කළ විමාන ගැන විස්තර සඳහන් වෙනවා. මේ පුරාවෘත්තයක් පමණක්ද? නැත්නම් ඉතිහාසයේ නිහඬ කර දැමූ උසස් ඉංජිනේරු යුගයක් එදා තිබුණද? රාවණ රජු ගැන අපි දැනගන්නේ ප්‍රධාන වශයෙන්ම රාමායනයේ. නමුත් ඉතිහාසයේ බොහෝ විට ලියන්නේ ජයගත්තා ගැන. ජයගත්තා වීරයෙක් වෙයි, පරාජිතයා දුෂ්ටයෙක් වෙයි. පරම්පරාවෙන් පරම්පරාවට ගිය මේ කතාව රාවණ රජු දසමුඛ රකුසු රජෙක් ලෙස පෙන්වලා දීලා තියෙනවා. නමුත් සත්‍ය කිසිදා එක් පැත්තක පමණක් නොවේ. අපට කියා දෙන කතාවන් ප්‍රශ්න කරලා ඊටපස්ස ඇති සම්පූර්ණ සත්‍ය සොයන්නට අපි ඕන. එනම් සීතා දේවියට අපහාස කළාද? නැහැ. ග්‍රන්ථානුව ඇය අශෝක වටිකාවේ ගෞරවයෙන් ආරක්ෂිතව තබා ගත්තා. රාවණා රජු කාන්තාවන්ට අගෞරව කර රජෙක් නෙවෙයි. ඔහු ගෞරව නීතියට බැඳී සිටි රජෙක්. මේ කරුණ ඔහුට ලබා දී ඇති දුෂ්ට රූපය මූලිකයෙන්ම අභියෝගයට ලක් කරයි. එය අවිචාරශීලී රකුසෙක් නොවේ. මූලධර්ම ඇති මිනිසෙක් පෙන්වයි. රාවණා රජු පරාජය වුණා. නමුත් ඔහුගේ දැනුම, සංස්කෘතිය, උරුමය අතුරුදහන් වුණේ නැහැ. එය අලුත් කතාවන් යටසඟවා භූමියේ පසකට දැම්මා. සැබෑවටම අපට අහිමි වුණේ අපේම අමතක වූ ඉතිහාසයයි. ඔහුගේ කතාව එක් දෙයක් මතක් කරයි. නායකයෙකුගේ වැටීම ඔහුගේ බලපෑම අවසන් වීමක් නෙවෙයි. ඒ නිසා රාවණා රජු යක්ෂයෙක්ද? නැත්නම් පුරාණ ශ්‍රී ලංකාවේ මහරජෙක්ද? සැබෑ සත්‍ය සොයා ගැනීම අපගේ වගකීමයි. රාවණා රජුගේ උරුමය පුරාවෘත්තයක් පමණක් නොවේ.